අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඉඟුරු දෝසි හදමු. මේක හරිම රසවත් වගේම හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මේ ඉඟුරු දෝසි වලින් අපේ ආහාර රුචියත් වැඩි කරනවා. සෙන්රෝග වැඩි දවස් වලට මේකෙන් කෑල්ලක් කෑවම උගුරටත් හරි සනීපයි. සීනි දාපු නැති තේ එකක් එක්ක මේ ඉඟුරු දෝසි හොඳටම ගැලපෙනවා. ඕනම වෙලාවක කෑම මේසෙට තියන්න වටිනම කෑමක් තමයි මේ ඉඟුරු දෝසි. මේ දේවල් තමයි අපිට ඉඟුරු දෝසි හදන්න අවශ්‍ය කරන්නේ. මුලින්ම ඉඟුරු ග්‍රෑම් 100ක් අරගන්න. මම ඉඟුරු රසට වැඩිපුර කැමති නිසා තමයි ග්‍රෑම් 100ක්ම අරගත්තේ. ඔයගොල්ලන්ට මේකට ග්‍රෑම් 75ක් 80ක් උනත් අරගන්න පුළුවන්. දැන් ඉඟුරු වල පොත්ත සුද්ධ කරලා හොදලා පිරිසිදු කරලා අරගන්න. දැන් මේ ඉඟුරු කෑල්ල මේ විදිහට පොඩියට කපා ගන්න. දැන් ග්‍රයින්ඩර් එකට දාගන්න. අපි මේ ඉඟුරු දෝසි හදන්න ලෑස්ති කරගත්තු වතුර කෝප්ප භාගෙන් ටිකක් ග්‍රයින්ඩරයට එකතු කරගන්න. අපි මේ ඉඟුරු දෝසි එක හදන්න ලෑස්ති කරගත්තු සීනි ග්‍රෑම් 300න් සීනි හැඳි දෙකකුත් මේ ග්‍රයින්ඩරයටම දාලා මේක අඹරගමු. මේ තියෙන්නේ මම අඹරගත්තු ඉඟුරු ටික. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 300ක් එකතු කරගන්න. මේකෙන් සීනි හැඳි දෙකක් අපි ඉඟුරු අඹරනකොට එකතු කරා ඔයගොල්ලන්ට මතක ඇති. දැන් වතුර කෝප්ප භාගයක් එකතු කරගන්න. මේකෙනුත් වතුර ටිකක් අපි ඉඟුරු අඹරනකොට දාගත්තා. දැන් සීනි ටික කලවම් කරගන්න. දැන් සීනි ටිකක් දිය වෙලා තියෙන්නේ. දැන් ලුණු ස්වල්පයක් එකතු කරගන්න. දැන් අපි කලින් අඹරගත්තු ඉඟුරු ටික එකතු කරගන්න. දැන් කලවම් කරන්න. දැන් බටර් තේ හැන්දක් විතර එකතු කරගන්න. හරිම පදමට ආවම අපි ලිප ඔෆ් කරගන්න ඕනේ. පදම බලා ගන්න වතුර භාජනයකට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා බලන්න. මේ මිශ්‍රණය විසිරෙන්නේ නැතුව අඩියටම යනවා නම් ඒ කොටස අතින් අරගෙන අපිට අතින් එකතු කරගන්න පුළුවන් නම් පදම හරි. දැන් ලිප ඔෆ් කරගන්න. දැන් බටර් ගාගත්තු තැටියකට අපේ ඉඟුරු දෝසි එක වත් කරගන්න. මේ බලන්න අපේ ඉඟුරු දෝසි එක. දැන් මේක නෙවුනම මේ වගේ වටේ බුරුල් කරලා ට්‍රේ එක අනිත් පැත්ත හරවලා ඉඟුරු දෝසි එක ගලව ගන්න. දැන් ඔයගොල්ලෝ කැමති සයිස් එකකට ඉඟුරු දෝසි කෑලි කපා ගන්න. මේ වගේ පිහියකින් තද කරලා කපා ගන්න. මේක හරිම රසවත්. මේ බලන්න අපේ ඉඟුරු දෝසි වල පෙනුම. තේ එකක් එක්ක මේකේ පොඩි කෑල්ලක් කෑවම හරි ප්‍රණීත රසයක් වගේම සුවඳකුත් තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහළින් එන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම
ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.